වෙනද වගේම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ මිත්‍රයෝ සියලු දෙනාම ආරච්චිගේ අඩවියට. ලෝකේ විශාලතම විද්‍යාත්මක යන්ත්‍රය මගින් හැමදාම විශ්වයේ ආරම්භය හොයනවා කියනවා. නමුත් ඇත්තට මේක එහෙමද? මේක විද්‍යාව පමණක්ද නැත්නම් සාතන්ගේ සිංහාසනයේ අලුත් පරිච්ඡේදයක් තුලින් සැලසුම් සහගත අඳුරු බලවේග ක්‍රියාත්මක කිරීමක්ද? කතා කරමු මේ සියලු විස්තර ආරච්චිගේ අඩවිය තුලින්. මිත්‍රයනි, ඔබ දන්නවද සාතන් ජීවත් වෙන්නේ කොහෙද කියලා? ඒක බයිබලයේ හෙළිදරව්ව දෙවෙනි පරිච්ඡේදයේ 13 වෙනි වදන්තියේ බොහොම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. මේ පැහැදිලි කිරීමට අනුව සාතන්ගේ වාසභූමිය වෙලා තිබිලා තියෙන්නේ නීරෝ අධිරාජ්‍යයේ පාලන සමයේ සාන්ත ඇන්ටපස්ගේ ප්‍රාණ පරිත්‍යාගය කරපු තැන. ඒ වර්තමානයේ ජෙනීවා ගනුවර. මිත්‍රවරුනි, අපි කවුරුත් දන්න දෙයක් තමයි මේ වෙනකොට ලෝකේ යක්ෂ වන්දනාව කියන එක ඉතාමත් සුලභ දෙයක් වෙලා තියෙනවා. ඔබ දන්නවද සර්න් කියලා සංවිධානයක් තියෙනවා ජෙනීවා වල? මේ සංවිධානය ටික গুপ্ত වැඩ කරන සංවිධානයක්. මේගොල්ලෝ කියන්නේ නම් විශ්වය හැදිලා තින්නේ කොහොමද? ඒක ආරම්භුනේ කොහොමද කියන වගේ දේවල් හොයනවා කියලා. ඒකට ඒගොල්ලෝ භාවිතා කරනවා හැඩ්‍රන් කොලයිඩර් කියන යන්ත්‍රයක්. තවත් මේක පැහැදිලි කරොත් බිඳ වැටුණු අණු කියන්නේ ඔස්සේ විශ්වය අරමුණු හැටි හෙලි කිරීම තමයි මෙයාලගේ අරමුණ කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. නමුත් මිත්‍රරුනි, මේකේ භයානකම දේ තමයි ඇත්තටම මොවුන් මේ කරන්නේ වෙනත් මානයකට දොරටුවක් හෝ විශ්වයේ බෙදුම් රේඛාව සොයන බවට යම් මතපල වෙලා තිබීමයි. මිත්‍රවරුනි, මේ සර්න් කියන පරීක්ෂණ ආයතනයේ ප්‍රවේශ මාර්ගයේ ඉදිරියේ පිහිටලා තියෙන ශිවගේ නටන මූර්තියක්. මේ නටරාජ් මූර්තියන් සංකේතවත් කරන්නේ විනාශය හා නිර්මාණය කියන සංකේතය. මේකේ වැදගත්ම කතාව තමයි 2016 දී මේ ශිව මූර්තිය අසල මන්ත්‍රණාත්මක වන්දනාවක වීඩියෝ එකක්, ඒ කියන්නේ යක්ෂ වන්දනාවක වීඩියෝ එකක් එළියට එනවා. නමුත් මේ ආයතනය තවත් කෙනෙකුගේ කුමන්ත්‍රණයක් කියලා මේ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. දරුවන් පවා මේ අඳුරු ශක්තියින් වලට නිරාවරණය වෙලා අපිට නොදැනීම අපේ සමාජයේ විකෘති වෙනවා. ගුණ ධර්ම වලින් පිරිහෙනවා. මේක අහඹ සිදුවීමක්ද නැත්නම් සැලසුම් සහගත සිදුවීමක්ද කියන එක අදටත් ප්‍රශ්නයක්. මිත්‍රරුනි, අපි හැමෝම දන්නවා සියලු ආගම්වල අඳුරු බලවේග පිළිබඳව පැහැදිලි කිරීමක් තියෙනවා කියලා. එය එසේ තිබියදී මෙය විද්‍යාව පමණක්ද නැත්නම් සාතන්ගේ අනුගාමිකයන් විසින් තවත් භූමිකාවක් ක්‍රියාත්මක කිරීමට දරන ප්‍රයත්නයක්ද? මෙය හුදෙක් ඔබේ අවධානය පිණිසයි. ඔයාලට මේ වීඩියෝ එකෙන් යම් ගැඹුරු අදහසක් හෝ නව දැනුමක් ලැබුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයගේ අදහසත් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මේ තොරතුරු ඔයාගේ මිතුරන් සමග ෂෙයා කරගන්නත් අමතක කරන්න එපා. මේ වගේ අභිරහස් ගවේෂණයකට ඔයගොල්ලෝ කැමති නම් දැන්ම ආරච්චිගේ අඩවිය සමග subscribe කර එකතු වන්න. ඊළඟ වීඩියෝ එකෙන් තවත් අමුතු සහ ගැඹුරු සත්‍යයක් සමගින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.